4.1 විටමින් E හොඳයිද? වැඩිපුර ගත්තොත් මොකද වෙන්නේ? රූපලාවන්‍යයේදී නිතරම විටමින් E ගැන අපි කතා කරනවා. විශේෂයෙන්ම ලස්සන වෙන්න, ඒ වගේම ලෙඩ වලින් ආරක්ෂා වෙන්න අපිට විටමින් E උදව් වෙනවා. මෙන්න මේ විටමින් අපිට ආහාර විදිහට ගන්න පුළුවන්. ඒ වගේම කරල් විදිහටත් අපි භාවිතා කරනවා. මෙහෙම ගන්න එක ඇත්තටම හොඳද? එහෙම නැත්නම් මේක ගන්න හොඳ නැද්ද? ඔයටත් මේ ගැටලුව තියෙනවා වෙන්න පුළුවන්. ඔබත් මේ විටමින් E ගැනීම සම්බන්ධයෙන් නිතර සිතනවා සහ මේ වෙනකොටත් ඔබ විටමින් E වෛද්‍ය උපදෙස් නැතුවම භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඉතින් සරලවම කතා කරමු මේ විටමින් E සම්බන්ධයෙන්. ඉතින් ඇදී සිටින නෝඩයට් YouTube channel එකත් සමග. මුලින්ම අපි බලමු මේ විටමින් E කියන්නේ මොකක්ද කියලා. මේක මේදී දිය වෙන ප්‍රතිඔක්සිකාරකයක්. අපේ ශරීරයේ සෛලවලට හානි කරන නිදහස් මුක්ත කණ්ඩක. එහෙම නැත්නම් අපි කියනවා මේ ෆ්‍රී රැඩිකල්ස් කියලා. මෙන්න මේ නරක අංශු වලින් අපිව ආරක්ෂා කරන සංඝටකයක් විදිහට මෙන්න මේ විටමින් E ක්‍රියා කරනවා. විශේෂයෙන්ම හෘද රෝග අවදානම අඩු කරගන්න මෙන්න මේ විටමින් E අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිය ඇති කිරීමට රුධිර නාල ක්‍රියා කිරීමට මේක වැදගත් වෙනවා. මෙන්න මේ නිසා පිළිකා ඒ වගේම ඇල්ස්මියර් කියන මෙන්න මේ රෝගී තත්ත්ව වලින් ආරක්ෂා වීම සඳහා මෙන්න මේ විටමින් E වැදගත් වෙනවා. සහ සම වයසට යන එක පාලනය කරන්නත් විටමින් E වලට හැකියාවක් තියෙනවා. හොඳයි අපි බලමු මේ විටමින් E ගන්න මේ විටමින් E බහුලව අඩංගු වෙලා තියෙන ආහාර මොනවද කියලා. විවිධත්වයකින් යුක්ත. ඒ කියන්නේ එකම ආහාර වර්ග නෙමෙයි. ඔබගේ ආහාරයට විවිධ වූ ආහාර එකතු කරගෙන ඔබ හදාගන්න සමබර ආහාර වේලකින් අපට අවශ්‍ය කරන විටමින් E සම්පූර්ණයෙන්ම ලබා ගන්න පුළුවන්. ඔබ මේක විශ්වාස කරනවාද? ඔව්. ඇත්තටම ඔබට දෛනික විටමින් E අවශ්‍යතාවය මෙන්න මේ සමබර ආහාර වේලක් හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ සමබර ආහාර වේලට ඔබ එකතු කරගන්න දේවල් තමයි ඇට වර්ග. ආමන්ඩ්ස්, ඒ වගේම රටකජු, සූර්යකාන්ත ඇට, වටක්ක ඇට, තල ඇට මෙන්න මේ වගේ ගොඩක් විටමින් E අඩංගු වෙනවා. ඒ වගේම මාළු මෙන්න මෙතනදී තෙල් සහිත මාළු. ඒ කියන්නේ සැමන්, ටූනා, මැකරල් මෙන්න මේ වගේ මාළු වල විටමින් E වැඩිපුර අඩංගු වෙනවා. පළතුරු මෙන්න මේ යටතේ විශේෂයෙන්ම අලිපේර, අඹ ඒ වගේම ලංකාවේ වැඩිපුර අපි ලබා ගන්න දෙයක් නෙමෙයි මේ කිවි වගේ පළතුරු වලත් ඉහළ ප්‍රතිශතයකින් විටමින් E අඩංගු වෙනවා. එළවලු විදිහට ගත්තොත් නිවිති, බ්‍රොකොලි ඒ වගේම මේ තද කොළ පැහැති එළවලු වල සැලකිය යුතු මට්ටමකින් විටමින් E අඩංගු වෙනවා. ඒ වගේම අපි එළවලු තෙල් විදිහට ගන්න වීට් ජර්ම්, සූර්යකාන්තා, කෝන් ඒ වගේම සෝයා ඇට වලින් ගන්න තෙල් මෙන්න මේ වගේ විටමින් E අඩංගු වෙනවා. ඉතින් මේ විටමින් ඌනතාවය ගැන කතා කරොත් අපිට විටමින් ඌනතාවය හිත පුජ්‍යල ඉතාමත් දුර්ලභයි. විටමින් E ඌනතාවයට ලක්වීම ඉතා දුර්ලභ සංසිද්ධියක්. ඉතින් මෙන්න මේ ඌනතාවයක් ඇති වුණොත් ස්නායු ආබාධ, පෙනීමේ ඇස් පෙනීමේ දුර්වලතා, ඒ වගේම මස්පිඩු වේදනාව, ප්‍රතිශක්තිය දුර්වල වීම මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට විටමින් E ඌනතාවයක් පෙන්වන්නේ ආහාර අවශෝෂණය සම්බන්ධ, මේද අවශෝෂණය සම්බන්ධ රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයන් අතර. දිනකට විටමින් E කොච්චර ඕනද? මේක වයසට අනුව අවශ්‍ය ප්‍රමාණය වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට ඔබට දැක ගන්න පුළුවන් විවිධ වයස් කාණ්ඩවලට අනුව විටමින් E අවශ්‍යතාවය වෙනස් වෙනවා. එතකොට විටමින් E එහෙම නැත්නම් ඔබ මේ නිතර හොයා බලන විටමින් E කරල් ගැනීම අවශ්‍යද? මේක ඔබ දැනගත යුතුම දෙයක්. ගොඩක් දෙනෙකුට විටමින් E කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. සමබර ආහාර වේලක් තුලින් ඔබගේ දෛනික විටමින් E අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. අඩවැල් ආශ්‍රිත රෝගී තත්ත්වයන් මේධාව ශෝෂණය සම්බන්ධ ගැටලු තියෙන කෙනෙකුට පමණක් මෙන්න මේ විටමින් E ලබා ගන්න පුළුවන්. නමුත් හොඳින් මතක තබන්න වෛද්‍ය උපදෙස් මත පමණක් ඔබට මේ විටමින් E ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විටමින් E වැඩි වුණොත් මොකද වෙන්නේ? අතිමාත්‍රාවක් වැඩිපුර විටමින් E ලබා ගත්තොත් රුධිර වහන ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මොළයේ ලේ ගැලීම් වැනි භයානක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇඟේ විටමින් E තැම්පත් වීම වැනි බරපතල ගැටලු වලටත් ඔබට මුහුණ දෙන්න සිදු වෙනවා. වැඩි වශයෙන් විටමින් E ඔබ ලබා ගත්තොත් සප්ලිමන්ට්ස් විදියට. නමුත් කෑම වලින් විටමින් E වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මෙන්න මේ මං ඉහතින් සඳහන් කළ විටමින් E වැඩිපුර අඩංගු වෙලා තියෙන ආහාර ඔබට අවශ්‍ය පමණ ආහාර වලට එකතු කර ගන්න පුළුවන්. එතකොට අවසානයේදී ඔබගේ විටමින් E අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්න විවිධත්වයකින් සමබර ආහාර වේලක් ලබා ගන්න සහ
වෛද්‍ය උපදේශයකින් තොරව ඔබ විටමින් E සප්ලිමන්ට් විදිහට ලබා ගන්න උත්සාහ කරන්න එපා. ඒක ඔබගේ දේහයට හානිදායකයි. ඉතින් ඔබගේ රූපය ගැන හිතනවා නම් ඔබගේ සෞඛ්‍ය ගැන හිතනවා නම් හැම විටම ස්වභාවික ආහාර සහ විවිධත්වයකින් යුතු ආහාර සමබර ආහාර වේල් වෙත යොමු වන්න. එතකොට මෙන්න මේ වගේ අපිට අත්‍යවශ්‍ය කරන මේ වගේ විටමින් සහ අනිකුත් ඛනිජ ලවණ මෙන්න මේ පෝෂක ඔබට උපරිම මට්ටමකින් ලබා ගන්න පුළුවන්. ඉතින් මුදල් වැය කරලා සප්ලිමන්ට්ස් විදියට ලබා ගැනීම තුළ ඔබ වෙනත් සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මේ වගේ වටිනා වීඩියෝ එක ලබා ගැනීම සඳහා ඉදිරියේදීත් එකතු වෙන්න. එතෙක් ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.